මම දැන් ඉන්නේ ඉතාලියේ කටානියා වල එට්නා ගිනි කන්දේ. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1986ක් උසයි මෙතනට. අර පේන්නේ එට්නා ගිනි කන්ද ගිනි ගන්නවා. සුදු පාටට අර වලාකුළු වගේ තුම යනවා පේන්නේ. මේ වෙලාවේ ගිනි ගන්නවා. මේ කඳු පන්තියක් තියෙන්නේ මෙතන. එක කන්දක් නෙවෙයි කඳු පන්තියක්. වටේම පේනවනේ. එට්නා ගිනි කඳු පන්තිය. මේ පැත්තේ කන්දක් තියෙන අර උඩ මිනිස්සු යනවා පේනවද? ඔව් නෑ මගේ අර යාළුවෙක් ආවේ මේ අර මිනිමෝගේ රුපියල් ඉතින් ඇවිල්ලා ඉතින් ඔය එකකින් ආවේ ඔය තරමත් දාන්න. අර ඈතින් පේන්නේ මේ ගම්මානේ. අපි ආවේ පල්ලෙහෙන් තමයි. ඉතින් ඉඳන් මෙතනට මීටර් 1986ක් උසයි. මේ ඔය කළුවට පේන්නේ ලාව ගිනි අරගෙන ආපු ලාව තමයි. එහා පැත්තේ පේන්නේ කරුවට. මේ පේන්නේ පොළොවේ. මේ කළු පේන්නේ මේ ඔක්කොම ලාව. ගිනි අරගෙන කන්දෙන් ආපු ලාව තමයි මේ පේන්නේ. මේ කළුවට පේන්නේ. ආදිගේ ලාව තියෙන්නේ. මේ ඉතාලියේ මිනිස්සු ගෙවල් හදන්න ගන්න මේ ලාව මේ කුඩු කරලා සිමෙන්තියට කලවම් කරලා ගන්නවලු මේ ගෙවල් හදන්න. ඒගොල්ලන්ට ඒක උල්පතක් ඉතින්. ඇයි? අමුද්‍රව්‍යයක් නේ ගෙවල් හදන අමුද්‍රව්‍යයක් නේ ඒගොල්ලන්ට. මේ අනිතේ මේ ලාව මේ එකතු කරලා වතුර කරලා මිනිසුන්ට ගන්නවලු ප්‍රයෝජනෙට. මුළු අවුරුද්දටම මේ ගිනි කන්දෙන් පුපුල් ආපුවාම ඒවා එකතු කරගෙන ඒවා වතුර ගන්නවලු ප්‍රයෝජනෙට. සෑහෙන කට්ටියක් අද ඇවිල්ලා ඉන්නවා බලන්න අද කොහොමද දවසක් නේ නැත්තල් 26 වෙනිදා දිනේ 26 වෙනිදා මාළු දවසක් ඉන්න කට්ටිය සෑහෙන ඇවිල්ලා ඉන්නවා බලන්න. එට්නා ගිනි කන්ද. අර පේන්නේ අර ඔය හිම වැටලා තිබ්බා ඊයේ නම් අද ගේවි පල්ලෙහාට මොකද ගිනි කන්ද මේ උන්ටම පරදිලා තියෙනවා. ගිනි ගන්නවනේ ඒ රස්නෙට හිම දිය වෙනවා. සුදු පාටට අර යනවා පේන්නේ දුම පොළොවට ගෙනියන එන දුම.